අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දිවයින පුරාවටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයක් සමග ඇති වූ ආපදා තත්ත්වය නිසාවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා. එමෙන්ම ආපදා තත්ත්වයක් සමග අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 356ක් වී ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 1385ක අවතැන්ව පුද්ගලයන් 2,01,875ක් රැඳී සිටින බවටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබා දීමට තීරණය කර ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ. පවතින ආපදා තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙක්ට එරෙහිව මඩ ප්‍රහාර දියත්වන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා පවසනවා. ජනාධිපතිවරයා ඇතුළු අනෙකුත් දේශපාලන අධිකාරියට මඩ ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය කරණය විය හැකි බවත් එසේ වුවහොත් ඉකුත් 28 වෙනිදා මහජන ආරක්ෂක පනතේ 5 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පොලිසියට උපදෙස් දී තිබෙනවා. හදිසි අවස්ථා රෙගුලාසි වල 2021 වගන්තිවල මෙම තත්ත්වය ආවරණය කර ඇති බවත් භෞතිකව ඔන්ලයින් AI තාක්ෂණය මගින් සහ ඒ ආකාරයකින් මෙම විවසනකාරී තත්ත්වය පිළිබඳව අසත්‍ය අදහස් විකෘති කිරීම සහ මෙම තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිදු කෙනෙකුට ප්‍රචාර කටයුතු කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර සිටියා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 9ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි. මේ වන විටත් ආණ්ඩුවේ යාන්ත්‍රණය තුළ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සඳහන් කර සිටියා. 2020 වසරේදීද මෙවැනිම කුණාටුවක් ලංකාවට පැමිණි බවත් ඒ සඳහා එවක පැවති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවගත් ක්‍රියාමාර්ගය පිළිබඳව වර්තමාන ආණ්ඩුව අධ්‍යයනය කළ යුතු බවද මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා එළඹෙන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ පසුගිය දෙවැනිදා පස්වරුවේ ඒ මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දෙසැම්බර් මාස 4 වනදා සිට දිවයිනේ විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ඉල්ලා තිබෙනවා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙපටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.